හෙලෝ ගේමස් ක්ලෑෂ් ඔෆ් කෑන් ගේම් එකේ 14 වෙනි ඇනිවර්සරි එකට සමගාමීව මේ අවුරුද්දේ මුලදීම ආපු මෙන්න මේ චීෆ්ස් ක්‍රොනිකල්ස් ඉවෙන්ට් එක ඔයාලට මතක ඇති. මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරලා අපේ ක්‍රොනිකල්ස් ෂෙයා කරනකොට ෆිල් අප් වෙන මෙන්න මේ විදිහේ රිවෝඩ් ට්‍රැක් එක එයාලා ඒත් එක්කම හඳුන්වලා දුන්නා. ඒ වගේම තමයි ඒ ට්‍රැක් එක මේ වෙනකොට සම්පූර්ණයෙන් ෆිල් අප් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ රිවෝඩ් ට්‍රැක් එකේ තියෙන රිවෝඩ් ඔක්කොම අපිට දැන් ක්ලේම් කරගන්න පුළුවන්. මම අද මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා තියෙන්නේ මගේ මේ මේන් බේස් එකට අදාළව අන්ලොක් කරලා තියෙන රිවෝඩ් ටික ඔයාලත් එක්කම ක්ලේම් කරගන්න. හරි මුලින්ම අපිට තියෙන්නේ මෙන්න මේ ට්‍රෙසර් චෙස්ට් එක ක්ලේම් කරගත්තා. රෙයා චෙස්ට් එක රිසෝස් පෝෂන් එකක් නම් වැඩක් නෑ අපිට ජෙම් ෆල්ට් එක දාන්න තමයි වෙන්නේ. අයි බලමු ඊළඟට අපි ඊළඟ චෙස්ට් එක ක්ලේම් කරගෙන බලමු. ඒකත් චෙස්ට් එක පෙට් පෝෂන් එක වටිනවා. පෙට් පෝෂන් එක නම් වටිනවා සෑහෙන්න. මේක ලෝඩ් වෙන්න ගියාම තමයි සෑහෙන වෙලාවක් යන්නේ. අපි එකින් එක ක්ලේම් කරගන්න ඕනේ. ඒකත් රෙයා චෙස්ට් එකක් නේ බා. ඩාර්ක් එලික්ස්. ඔව් ඩාර්ක් එලික්ස් තමයි ඕනේ දැන් මට. අන්තිම චෙස්ට් දෙක අම්මට සිරි ලෙජෙන්ඩර් එකක්. වැඩක් නෑ කතා කරලා. ජේම්ස් අසුන වටිනවා සෑහෙන්න. ඒක පාඩුවක් නෑ. මේ මොකක්ද මේ? මගේ අතින් දෙකම ක්ලික් වුණාද මන්ද? නෑ නේ එකයි හම්බුනේ. ඒ මොකක්ද අප්පයි? අනේ මන්දා. ඔයාලා මේ කාඩ් ඉවෙන්ට් එක ඉවර කරගත්ත කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. අපේ ෆයිනල්ම රිවෝඩ් එක විදියට මෙන්න මේ විදියට අපේ ස්ටැචු එක ක්ලේම් කරගන්න පුළුවන්. මේකේ නමක් මට මේ වෙලාවේ මතක නෑ මොකක්ද? ටීම් වර්ක් චීෆ් හරි මොකක් හරිනේ. බලමු. ඔව්. ටීම් වර්ක් චීෆ් 2026. මේ විදියට තමයි බලා ගන්න පුළුවන්. මේ දැන් රැන්කින් එවිලා රෙද්දක් කරනවනේ. මේක අන්නරින් තියනවා. මෙහෙරින් තියනවා. එන්න එහෙම තමයි බලා ගන්න පුළුවන්. සුපිරි ස්ටැචු එකක් නේ. සුපිරි ස්ටැචු එක. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ ඉවෙන්ට් එක ඉවර වුණේ. ඔයාලත් මේක ක්ලේම් කරගත්තේ නැත්නම් දැම්ම ගිහිල්ලා ක්ලේම් කරගන්න. නැත්නම් මේක එක්ස්පයර් වෙලා ගියොත් ඉතින් අපරාධය අපිට ප්‍රී ඩෙකොරේෂන් එකකුත් හම්බ වෙනවා මේකේ. ඒ වගේම තමයි මෙන්න මේ හම්බුන පෝෂන් අපරාධය එක්ස්පයර් වෙන්න දෙන්න බෑ. විකුණනවා විකුණලා දාන්න. නැත්තම් පාවිච්චි කරගන්න. මම නම් මෙන්න මේක විකුණලා දානවා. මේ වෙලාවේ මට වැඩක් නැහැ. රිසර්ච් පෝෂන් එකට වඩා මට ජේම්ස් වටිනවා. පෙට් පෝෂන් එක නම් මම විකුණන්නේ නැහැ. පෙට් පෝෂන් එක වටිනවා. මේ වෙලාවේ ඉලෙක්ට්‍රෝවල් අප්ඩේට් එක ගමන් ඉන්නේ. එයා ඉවරුනේ ගමන් මම පෙට් පෝෂන් එක දිගලා දානවා. තව එක පෙට් පෝෂන් නම් විකුණන්න එපා. අපරාධේ පෙට් පෝෂන් සෑහෙන්න වටිනවා. ඔයාලට මේ ගේම් එක ඇතුලේ ජේම්ස් එක්ක කව කරගන්න විදිය ගැන වීඩියෝ එකක් හොන්නම් පල්ලෙහාන් කියන් යන්න. මාගේ මහ තුච්ච විදියක් තියෙනවා මේ ජේම් එක්ක කරන. ඒකත් ඕනනම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න යන්න පුළුවන්. එහෙනම් මම වීඩියෝ එක ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න.